මව්පියන්ට තියෙන ණය අපිට කවදාවත් ගෙවලා ඉවර කරන්න බෑ. ඒක ධර්මයෙන් සඳහන් කළා. හැබැයි ඉවර කරන්න ක්‍රමයකුත් ධර්මයේ තුලම දේශනා කළා. අපිට පුළුවන් සිල් ගන්නේ නැති මව්පියෝ සීලයට යොමු කරන්න. තිසරණ නැත්තම් තිසරණයට හරවනවා. පන්සිල් නැත්තම් ආරක්ෂා කරන කෙනෙක් බවට පත් කරවනවා. එතෙන්ට ගෙනාවට පස්සේ උපෝසත සිල් සමාදන් කරවන්න කටයුතු කරන්න පුළුවන්. ලෝභයි නම් හරියට ඒගොල්ලන්ගේ ලෝභකම අත්හැරලා ඒගොල්ලෝ දන් දෙන්න කැමැත්ත ඇති කරවලා දානයට යොමු කරන්න පුළුවන්. දරුවෙකුට පුළුවන් නම් තෙරුවන් සරණ නොගිය මව්පියෝ තිසරණයට ගේන්න. සිල් ආරක්ෂා නොකරන මව්පියෝ සීලයට ගේන්න. දන් නොදෙන මව්පියෝ දානයට යොමු කරන්න. ආන් ඒ දරුවා මව්පියන්ට තියෙන ණයෙන් නිදහස් වෙනවා. ධර්මයේ සඳහන් කරනවා මේ ලෝකේ යම් කෙනෙක් නිසා තවත් කෙනෙක් තෙරුවන් සරණ ගියා නම් අමං තෙරුවන් සරණ ගියේ අහවලා නිසයි කියලා අපිට කියන්න පුළුවන් නම් ආන් ඒ අපිව තෙරුවන් සරණ යවාපු කෙනාට අපිට කවදාවත් ණය ගැල ඉවර කරන්න බෑ කියලා. මව්පියන්ගේ ණය ගෙවුවා තිසරණෙහි පිහිටවපු කෙනාට ණය ගෙවන්න බැරි වෙනවා. එහෙනම් ලෞතර බුදුරජාණන් වහන්සේටම අපි ණය